පාර මැද්දට ගිහලා දෙන්න හිට ගත්තලු. ඒ පාරේ දෙන්න ලොරියක්. යනකොට ඈත ඉන්නවා පේනවලු පොලිසිය. ඔක භයානක වැඩ. එයි. මේ දෙමිලා ඉන්නේ නේ. ජැකට් එකක් දාගන්නේ. නෑනේ අවුත වුණානේ මේ දවස්වල වහිනවා කියලා ගානක් උනේත් නෑ. ජැකට් එක නැතුව ආවේ. මේ දවස්වල ජැකට් දාගෙන යන්න හොඳ නෑ. එයි. යවෝ ඇත්තට ජැකට් දායි. නෑ වෙයි අර මිනිස්සෙකුට උනේ දන්නේ නැද්ද ජැකට් එක අනිත් පැත්ත දාන්නේ. සාමාන්‍ය ජැකට් එක හදිස්සියට දාගෙන යනවා. ඒ කියන්නේ ජැකට් අනිත් පැත්ත කියන්නේ ෂිප් එක. නෑ ෂිපර් එක පිටිපස්සෙන් ඉන්න දාගෙන සමහරු නේ කියන්නේ ඒතකොට දෙමින් නෑනේ පොද වැස්සට වගේ දායි යනවා මේ. ඔක භයානක වැඩ. එයි. ඒ කියන්නේ අර මිනිස්සෙක් මෙහි එකේ දාන් ගිහිල්ලා මූ බයිසිකලේ ඉස්සර වැටිලා බයිසිකලේ. වැටිච්ච පාර කලන්තය ඇදිලා ඉන්නවලු. ඒකට ගමේ අයියලා දෙන්නේ කඩියක් එහෙම ගහලා යන ගමන් දැකලා අඩි ආම් හිකටනවා කියලා ටක් ගාලා ගිහින් පයින් යනවා. ඔව් පයින් යනවා. උදව් කරන්නේ ගෙලින්ම උදව් කරන කට්ටිය මොකෙන්නේ ගිහිල්ලා අඩි මේ මූ වැටිලා බං මේ බලහා මූට වෙලා තියෙන්නේ මේ උළු අනිත් පැත්තට අල්ලපන් කිව්වලු. අල්ලපන් කියලා දැන් තනියෙන් අල්ලන්න බැරුව බැරිලු. අල්ලපන් කියලා දෙන්නම ඇල්ලු ජරස් ගියාලු පොඩ්ඩක්. කියලා. එච්චරයි. ඔළුව අරවලා පැත්තට පිට පැත්තනේ ආරු කියන්නේ මේ වැටිච්ච පාර මේ මු ඇක්සිඩන්ට් එක මුගේ බෙල්ල කැරගිලා අනිත් පැත්තට හරි පැත්තට ආරවමු කියලා කරකවන්න වැඩක් කරලා වැඩක් කරලා අරුන් නිකන් වැටිච්ච පාර කලන්තේ ඉඳලා ඉඳලා මේම නරඹන්න දිනේ මියා ඔයාගේ බෙල්ල කැරගිලා ඒ අනිත් පැත්තට ගිනවල තව වැඩක් දැන් කපල් එකක් ගිහලා බයික් එකේ හෙල්මට් එක මේ අතේ අරගෙන ගිහිල්ලා දෙන්නේ. යනවනේ දැන් එහෙම ටිකුවට යනවා ලොකු එකක් මේක දැන් හෙල්මට් එක දාගෙන යන එකක් නිකන් මති පුංචි කමක් වගේ එහෙම එකක් තියෙනවනේ. අතේ අරන් ගිහිල්ලා. යනකොට මේ ඈත ඉන්නවා පේනවලු පොලිසිය. ඊට පස්සේ මේ කිව්වලු මේ දාන්න හෙල්මට් එක දාන්න කියලා කිව්වලු ගෑනු කෙනා ඊට පස්සේ මෙයා දාලා හෙල්මට් එක. හෙල්මට් එක දාලා දිනේ අනිත් පැත්ත පාර වැහිලා. එලින්ම ගිහලා ඉතරා තිබ්බ ලයිට් කනේලු. ඕක තමයි වෙන්නේ. බයිසිකල් පැදිල්ල කරන්නේ පාරේ බයිසිකල් පැදිල්ලත් අරන් බයිසිකලේ යනවාගේ පයින් යන මිනිස්සුන්ට තී කල්පනාවෙන් ගියේ නැත්නම් ඒත් අවුල් ඉතින් ඔය ලංකාවට මේ වාහන ආපු මුල්ම කාලේ මිනිස්සුන්ට ඉතින් එහෙම ලොකු මේ අත්දැකීමකුත් නැහැනේ. අයිඩියා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණුවත් අක්කරන් යනවා. ඔය බයිසිකල් එක ටෝච් එකක් කරගෙන නැත්නම් අර අලිය ඩයිනමෝ එකක් අයි කරපු පුස් බයිසිකලයක් පැදලා යනවා. ඔහොමනේ තියෙන්නේ. ඉතින් දවසක් ඔය වගේ මේ අර බගි වගේ මේ අඩියක් ගහලා දැන් ඩබලක් යනවලු පාරේ. කරවලේ. ගුරු පාරේ කියමුකෝ. ගමේ අයිතිකාරයෝ වගේ. අයිතිකාරය එහෙම අපේ පාර අපි යන්නේ කියලා එනවලු දැන්. එද්දි දැන් හැබැයි මේ විනය ගරුක මිනිස්සු මොනවද නෑ ඇවිල්ලා ඉන්න පාර දකුණු පැත්තෙන් පයින් යනකොට පාර දකුණු පැත්තෙන් ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් වාහනයක් යනකොට පාරේ වම් පැත්තෙන් යන්නේ වම් පැත්තෙන් එනකොට දකුණු පැත්තේ කෙනාගේ මූණටනේ ඉස්සරහටමනේ හම්බ වෙන්නේ දැන් ලයිට් එළියක් යනලු මෝටර් සයිකලයක් ඒ කාලේ ඉතින් මේ දැන් මෙයාලා යන පැත්තටම එනවලු මෙයාලා කිව්වලු "ඒ බයිසිකලයක් එනවා" බයිසිකලයක්ද මොකක්ද දන්නේ නැති වාහනයක් යනවා අන්න එනවා බයික් එක ලයිට් එකක් එනවා ඒක ලයිට් එකක් එනවා දකුණු පැත්තෙන් අපි යන් වම් පැත්තට කියලා පාර පැනලා එහා පැත්තට ගියලු මේ මෝටර් සයිකලයක් ගියා ඊට අම්මා මෝටර් සයිකලයක් නේ චා කියලා දැන් වම් පැත්තෙන් ඔහම යනවලු ඒ වම් පැත්තට ගිය පාර දැන් වම් පැත්තට ගියා යනකොට කොහොම හරි ඒ කාලේ ඉතින් බයිසිකල් පදින මිනිස්සුත් ඔය වම දකුණ දාලා නැහැ බයිසිකල් කාර් එක ඇවිල්ලා දෙනවා වම් පැත්තෙන් ලයිට් එකක් එනවා මේ පැත්තෙන් ලයිට් එකක් එනවා කියලා ගියලු පාර පැනලා දකුණ. එතකොට වම් පැත්තේ මෝටර් සයිකලයක් ගියා. මෝටර් සයිකල මැජික් මෝටර් සයිකලයක් ආන් ගියා කියලා. යත්ති කොහමද මෝටර් සයිකල දැන් ලයිට් දෙකක් එනවලු. අම්මෝ ඒ ගමන මෝටර් සයිකල් දෙකක් එනක් දෙන පාර මැද්දට යන් පාර මැද්දට යන් දෙන්නට දෙපැත්තේ යන්න කියලා පාර මැද්දට ගිහලා දෙන්න හිට ගත්තලු. ඒ පාරේ දෙන්න ලොරියක්. ඔය නෑ වැඩ. ඒක ඉතින් ඉවර ලොරිය නේද?